අපිට නුපුරුදු හෝටන් තැන්නට සුපුරුදු වසර 12කට වරක් පමණක් එළි දකින අසිරිමත් දර්ශනයක් තිබේ. ඒ නෙළු වසන්තයයි. නෙළු අයිති වන්නේ ඇකන්තෑසි කියන කුලයට. ලංකාවේ විශේෂ 30කට අධික සංඛ්‍යාවක් තිබුණත් විශේෂයෙන්ම කඳුකරේ තියෙන නෙළු වර්ග තමයි මේ වසන්තයේ නිර්මාතෘවරුන් කියලා සලකන්නේ. මේ මල්වල තියෙන විශේෂත්වය තමයි ඒවා එකපාරම පිපිලා යනවා. දීර්ඝ කාලයකට පස්සේ තමයි පිපෙන්නේ. මව් මරා පැමිණෙන මල් කියලත් මේවට කියනවා. මල් පිපිලා අවසන් වුණාට පස්සේ මේ ශාකය මිය යනවා. ලාදම් පාට, නිල් පාට, සුදු පාට, රතු පාට වගේ එක එක ලස්සන මල් පිපෙනවා. මේවා පිපුණාට පස්සේ ඒ පරිසරයේම තන බිස්සක් වගේ ලස්සනට දිස් වෙනවා. මේක හරි අපූර්ව දර්ශනයක්. නෙළු වසන්තේ කඳුකරේ ජෛව විවිධත්වයට ජීවය දෙන කාලයක් තමයි. මොකද මල් පැණි බොන්න පාට සමනැල් වෙනවා. කීචි බීචි ගගා පුංචි කුරුල්ලෝ එනවා. ඒ වගේ විතරක් නෙවෙයි චූටි සත්තු වෙනවා. මී මැස්ස වෙනවා. මේක පරිසරයේම ලස්සන කරනවා. සබහාදාමේ මේ අසමතම විස්මිත නිර්මාණය නරඹන්න අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින්. ඔබත් මේ වසන්තයේ සුන්දරත්වය අත්විඳින්න සූදානම්ද? නෙළු වසන්තයේ සබහාදාම අපට දෙන අතිශය දුර්ලභ තෑග්ගක්. හැබැයි අමතක කරන්න එපා. අපි මේක